විරාගී භාවයට පැමිණෙන්න උදව් තියෙන්නේ බුද්ධ ශාසනයෙන් විතරයි. මේ බුද්ධ ධර්මයේ තුල පමණයි විරාගී බවට උදව් තියෙන්නේ. මේ ලෝකේ වෙන කිසිම ශාසනයක වෙන කිසිම ධර්ම කොටාසික විතරාගී බවට පැමිණෙන්න අනුශාසනාවන් උදව් උපකාර කරලා නැහැ පින්වත්නි. ආනන්ද වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට ඒ අවස්ථාවට පැමිණිලා තියෙනවා මේ දෙව්ලොව දෙවිවරුනුයි ඊළඟට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම පිරිස ආදී බොහෝ අය මේ මහා වනයේට එකතු වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ කවදාවත් කරපු නැති දේශනාවක් කරනවා මේ දේශනාව අහන්න ඕන කියලා. මහා සංඝයාටයි භික්ෂූන්ටයි මේ දේශනාව කරන්නේ සක්දෙවිඳුන් ප්‍රදාන දිව්‍ය පිරිසත් ඊළඟට පින්වත්නි බ්‍රහ්ම කොට්ටාසයත් බ්‍රහ්ම පිරිසත් මේ හැම කෙනෙක්ම මෙතනට එකතු වෙලා තියෙන දේශනාව අහන්න. ඒ වෙලාවේ පින්වත්නි මේ සඳහන් වෙනවා මේ මහා සමය සූත්‍ර දේශනාව කරන වෙලාවේ තේච සබ්බේ අභික්කන්තේ ස ඉන්දේ දේවේ සබ්‍රහ්මකේ මාරසේනා අභික්කාමී පස්සකන්හස්ස මන්දියම්. මොකද්ද මේ කියන්නේ? මහා වනයේට සක්දෙවිඳුන් ප්‍රදාන බ්‍රහ්ම පිරිස දේව පිරිස ඇවිල්ලා ඉන්නකොට මාරයා ඇතුළු මාරසේනාව මාරසේනා අභික්කාමී මාරයා ඇතුළු මාරසේනාව දෙවියන් අතරට ආවා කියනවා. දෙවියන් අතරට ආවා කියනවා. මාරයා ඇතුළු මාරසේනාව. එතකොට මේ මාරයා ඇතුළු මාරසේනාව දෙවියන් අතරට යවලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පස්ස කන්හස්ස මන්දියම්. මේ මාරයාගේ අඥානකම බලව. මාරයා කරපු වැඩේ බලව. ඒත ගන්හත බන්ධත රාගේන බද්ද මත්තුයි. සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනා. ඒ වෙලාවේ මේ මාරයා තමන්ගේ මාර සේනාව අමතලා කියනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඒත ගන්හත බන්ධත රාගේන බද්ද මත්තුයි. මාරයා කියනවා තමන්ගේ මාර සේනාවට දෙවියන් අතරට යන්න. දෙවියන් අතරට යන්න. සමන්තා පරිවාරේත හාත්පසින් වට කරන්න. ඔය දේව පිරිස බ්‍රහ්ම පිරිස හාත්පසින් වට කරන්න. හාත්පසින් පිරිවරන්න. සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනං. එක්කෙනෙක්වත් මුදන්න එපා. ඔය දිව්‍ය බ්‍රහ්ම දෙපිරිසෙන් එක්කෙනෙක්වත් මුදන්න එපා. මගේ යටතට ගන්න ඕනේ. ඒ නිසා මාරයා මාරසේනාවට කියනවා ගිහිල්ලා ඔය මුළු පිරිසම වට කරන්න හාත්පසින්ම පිරිවරා ගන්න. ඒත එව් ගන්හත බන්ධත අල්ලා ගනිව් බැඳ ගනිව් කියනවා. මොන වගේද? රාගේන බද්ධමත්වි රාගයෙන් බැඳ ගන්න කියනවා. මේ මාරයා මාර සේනාවට උපදේශ දෙනවා. මේ පස්ස කන්නාස මන්දියා මාරයා කළපු අඥාන වැඩි බලව කියලානේ කියන්නේ මේ දේශනාව තුල. එතකොට මේ මාරයා අර තමන්ගේ මාර සේනාවට කියන ওই දිව්‍ය බ්‍රහ්ම පිරිසව ගිහිල්ලා වටකරන්න එක්කෙනෙක්ටවත් මිදෙන්න දෙන්න එපා. මේ අයව රාගයෙන් බැඳ ගන්න කියනවා. රාගේන බද්ධමත්වි රාගයෙන් බැඳ ගන්න කියනවා. බදින ලද්දේ වේවා. එතකොට මේ අවස්ථාව සඳහන් කරනවා පින්වත්නි මහා සමය සූත්‍ර දේශනාවේ මේ වසවර්ති මාරයා ඒ විදිහට මහා හයියෙන් කෑ ගහමින් මේ දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිස මේ වනයේ තුල මහා සමය සූත්‍රය දේශනා කරන වෙලාවේ මාරයා මෙතනට පැමිණිලා තමන්ගේ මාර සේනාව සමග කෑ ගසමින් සඳහන් වෙනවා අතින් පොළොවට ගහමින් ඊළඟට පින්වත්නි විදුලි කොටනවා වගේ මේ වහිනවා වගේ ගර්ජනා කරලා තියෙනවා. කියන්නේ විදුලි කොටලා වැහැලා නෙමෙයි උදාහරණයක් ඇටියට උපමාවක් ඇටියට කියන විදුලි කොටනවා ඊළඟට ගොරෝනවා වගේ මහා බය බිරාන්ත විදිහට බියජනක ශබ්ද කරලා මේ දිව්‍ය පිරිස බ්‍රහ්ම පිරිස පීඩාවටපත් කරන්න බියටපත් කරන්න හැදුවා කියලා ඒ දේව පිරිසවත් බ්‍රහ්ම පිරිසවත් මාරයාගේ වසඟයට ගන්න බැරි වුණා කියලා මේ බුද්ධ දේශනාවේ සඳහන්. මාරයා කොපමණ ගර්ජනා කළත් බය බිරාන්ත වෙන ආකාරයට හඬ නැගුවත් පින්වත්නි
මාරයට බැරි වෙනවා මේ පිරිස තමන්ගේ වසඟයට ගන්න. ඒකට හේතුව තමයි තංච සබ්බං අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුම තතෝ ආමන්තයි සත්තා ශාවකේ ශාසනේ රති. මොකද්ද මේ කියන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර සේනාව පැමිණියා. මාර සේනාව පැමිණියා. ඒ මරුන් දැනගන්න ඒ භික්ෂූන් වහන්සේලාද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අහලා බුද්ධ වචනය අහලා කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. ඒ භික්ෂු පිරිස කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. ඊළඟට මේ දේව පිරිස කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. මේ බ්‍රහ්ම පිරිස කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. තතෝ ආමන්තයි සත්තා ශාවකේ ශාසනේ රති. මේ භික්ෂුන් වහන්සේලා ඇතුළු මේ පිරිස බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කෙරෙහි පිළිපැද්දා. කෙලෙස් තවන වීරිය ඇතිව කටයුතු කළා. ඒ නිසා මාරයා බලවත්සේ කෝපයටපත් වෙලා ආපසු හැරිලා ගියා කියනවා. ඒ ගිය මුකුත් නිසා නෙමෙයි පින්වත්නි, වීතරාගී පිරිසකට, වීතරාගී වූ දෙව්බඹුන් කෙරෙහි, වීතරාගී භික්ෂූන් වහන්සේලා කෙරෙහි උන්වහන්සේලාගේ රෝම කූපයකටවත්, ඒ දෙව්බඹ පිරිසේ රෝම කූපයකටවත් මාරයා ඇතුළු පිරිසට හානි කරන්න බැරි වුණා කියනවා. මොකද ඒ අය බුද්ධ වචනය ශ්‍රවණය කරලා විරාගී බවට පත් වෙලා හිටපු නිසා කියලා. වීතරාගී බවට පැමිණිලා නිසා කියලා. එතකොට බලන්න පින්වත්නි, මේ බුද්ධ ශාසනේ උනත් රාගය ප්‍රහාණය කරපු කෙනෙකුට ශාසනය ඇතුලේ අසරණ නොවන, අනාථ නොවන මහා පිහිටක් තියෙනවා. මාරයටවත් බලපෑම් කරන්න බැරි මට්ටමේ. එතකොට දැන් අපිට හොඳට තේරෙනවා වීතරාගී දෙව් පිරිසයි, බඹ පිරිසයි, භික්ෂු පිරිසයි ඒ අයගේ රෝම කූපයකටවත් මාරයට, මාර සේනාවට හානි කරන්න බැරි වුණේ ඒ අය වීතරාගී නිසා.